කොහොමද ඔයාලට වෙනදා වගේම ගොඩක් ආදරෙන් ඔන්න මధు රාජපක්ෂ YouTube channel එකට පිළිගන්නවා. ඉතින් ඔන්න අද අරගෙන ආවේ වරදින්න නැතුව හරිම ලේසියෙන් හදාගන්න පුළුවන් කිරි ටොපි රෙසිපි එකක්. ඔයා මේ විදිහට කිරි ටොපි ටික හැදුවොත් නම් ඔයාට කවමදාවත් කිරි ටොපි වරදින්නේ නැහැ. හැමදාම ගොඩක් ලේසියෙන් හදන්න පුළුවන් රෙසිපි එකක් තමයි ගෙනාවේ. අද මම කියලා දෙන්නම් ඔයාලට හරිම ක්‍රමයට හදන්නේ කොහොමද කියලා. ඉතින් හරිම ලේසි. අපි නම් බලමු කොහොමද අපේ කිරි ටොපි ටික ලෑස්ති කරගන්නේ කියලා. මුලින්ම අපිට ඕන කරන මිල්ක් මේඩ් ටින් එකක් මම අරගෙන තියෙන්නේ ග්‍රෑම් 510 ටින් එකක්. ඔයාට 390 ටින් එකෙන් කියන පොඩි ටින් එකකිනුත් හදන්න පුළුවන්. මම මේ රෙසිපි එකක් දෙන්නම් ඔයාට. සීනි ග්‍රෑම් 400ක් අරගෙන තියෙනවා. ළඟට බටර් මේසැඳි 5ක් සහ කජු ටිකක් අරගෙන තියෙනවා. ඉතින් කජු නම් විතර අවශ්‍ය නැහැ. ඔයාලඟ තියෙනවා නම් ගන්න පුළුවන්. මුලින්ම ඔයා කරන්න ඕනේ කිරි ටොපි ටික දාන තැටිය ලෑස්ති කරගන්න ඕනේ. මුලින්ම බටර් ටිකක් ගාලා තැටිය සහ ස්පැචුලා එකට හොඳට බටර් ටිකක් ගාලා ලෑස්ති කරලා තියාගන්න. එතකොට අපි ලේසි ඉක්මනින් තුනී කරගන්න පුළුවන්. දැන් මිල්ක් මේඩ් එක ඔයා භාජනයකට දාගන්න. non stick භාජනයක් ගන්න නම් ගොඩාක් ලේසි කිරි ටොපි ටික හදාගන්න. දැන් ඔයා ගත්ත ටින් එකෙන් වතුර භාගයක්. ඔයා ගන්න පොඩි ටින් එක උනත් ඒ ටින් එකෙන් වතුර භාගයක් දාගන්න. ඊළඟට මේ වගේ හොඳට කලවම් කරලා දාගන්න. ඊළඟට සීනි ටිකක් දාලා හොඳට කලවම් කරගන්න. සාමාන්‍ය සීනි ටික හොඳට දිය වෙනකම් මේ වගේ කලවම් කරගත්තට පස්සේ තමයි ඔයා ලිපේ තියාගන්න ඕනේ. ඉතින් ලිපේ ගින්දර ඇත්තටම ගොඩක් අඩුවෙන් තියාගන්න. අඩුවෙන් තියාගත්තොත් විතරයි ඔයාලට කිරි ටොපි ටික හදාගන්න පුළුවන්. ගින්දර වැඩි වුණොත් එහෙම කිරි ටොපි ටික හදාගන්න බෑ. අර බෝල්ට් වෙනවා කියන්නේ. අන්න ඒ වගේ තමයි වෙන්නේ. ඉතින් අඩුවෙන් තියලා මෙන්න මේ වගේ හොඳට කලවම් කරගන්න. මුලින්ම මම ඔයාලට කියන්නම් සාමාන්‍ය කිරි ටොපි එකක් හදන්න වෙලා විනාඩි 45ක් වගේ යනවා. ඉතින් 45 ඇතුළතම අපි එක තැන ඉඳන් කලවම් කරගන්න ඕනේ. ඉතින් මේ වගේ අපි හොඳට කලවම් කරමු. මේ හරියටම විනාඩි 15ක් වගේ ගියාට පස්සේ විනාඩි 15ක් වගේ ගියාට පස්සේ උඩ බුබුල දානවා මෙන්න මේ විදියට. ඉතින් ඔයාට පුළුවන් මේ වෙලාවේ වැල්ල තේ හැඳි එකක් එකතු කරන්න. ඉතින් වැල්ල අවශ්‍ය නැහැ. තියෙනවා නම් ටිකක් රසවත් කරගන්න එකතු කරගන්න පුළුවන්. ඊට පස්සේ මම හොඳට වැල්ල ටිකක් දාලා කලවම් කරලා නැවත විනාඩි 5කින් පස්සේ තමයි කජු ටික එකතු කරගන්නේ. ඉතින් ඔයා ගින්දර මේ වෙලාව තවත් අඩු කරගන්නවා නම් ගොඩාක් හොඳයි. දැන් අපි නැවත හොඳට කලවම් කරමු. ඉතින් මම ඔයාලට කියන්නම් ඔයා මිල්ක් මේඩ් 390 ටින් එකක් ගන්නවා නම් සීනි ගන්න ඕනේ ග්‍රෑම් 300ක්. බටර් මේසන් 3-4ක් වගේ ලෑස්ති කරලා ඒ ප්‍රමාණයෙන් හදා ගන්න පුළුවන්. දැන් මම විනාඩි 30ක් විතර ගියාට පස්සේ බටර් චුට්ටක් එකතු කර ගන්නවා මේ විදියට. ඉතින් මේ තාච්චි වටේ තියෙන ඔක්කොම ටික එකතු වෙන්න ඕනේ හරි පදම වෙද්දී. ඉතින් මේ වගේ ඒවා නොනවත්තා එකම අතට හොඳට කලවම් කරගන්න. මෙන්න මේ විදියට. ඉතින් ටිකක් අත ඉක්මන් කරමින් තමයි කලවම් කරගන්න ඕනේ. ගින්දර අඩු මට්ටමේ තියලා හොඳින් කලවම් කරමු. මේ හරියට මම විනාඩි 45ක් වගේ යද්දී සාමාන්‍ය ගින්දරේ කිරි ටොපි එකක් හැදුවොත් අනිවාර්යයෙන් විනාඩි 45ක් වගේ යද්දී ඒකේ පදම හරියනවා. ඉතින් දැන් ඔන්න හරිය දැන් හොඳට නොනවත්තා කලවම් කරගන්න. දැන් ඔයාලට පුළුවන් මේ වෙලාවේ ලිප වහ ගන්න. දැන් හොඳට බලන්න මගේ මිශ්‍රණයේ තියෙන විදිහ. හැන්දර ගත්තම මෙන්න මේ වගේ තමයි වැටෙන්නේ. මෙන්න මේ වගේ. ඔයාලට පේනවද මිශ්‍රණය නිකන් අර බුබුලු දාලා කැට කැටි වගේ තමයි දැන් තියෙන්නේ. ඉතින් ඔන්න දැන් පතම හරිය. දැන් බටර් ටිකක් එකතු කරගන්න. බටර් ටිකක් එකතු කරගත්තොත් එහෙම හරියම ලේසියෙන් අපිට මේක තුනී කරගන්න පුළුවන්. ඉතින් පදම වරදින්නේ නැහැ. මෙන්න මේ වගේ හොඳට කලවම් කරන්න. ඉතින් ඔයාට පුළුවන් චුට්ටක් වාජනයේ වටේ ඇල්ල තියෙන චුටි කෑල්ලක් අරගෙන බලන්න. එතකොට ඔයාට තේරෙයි පදම හරි. ගානට තියෙනවර ඇදිලා යන්නේ නැහැ. වැලි වැලි වගේ තමයි තියෙන්නේ. ඔන්න දැන් පදම හරි. දැන් ඔයාට පුළුවන් ලෑස්ති කරගත්ත තැටියට මේ වගේ දාගන්න. ඉතින් දැන් දාගත්ත ගමම තුනී කරන්න යන්න එපා. ඒකට බටර් ටිකක් එකතු කරගන්න. බටර් ටිකක් වැඩි වුණා කියලා ප්‍රශ්නයක් නෑ. මේ වගේ හොඳට බටර් ටිකක් එකතු කරලා හරිම හිමින් ලස්සනට තුනී කරගන්න පුළුවන්. හදිස්සි වෙන්න එපා. මේක ඉක්මනින් ගල් වෙන්නේ නැහැ. හරිම ලේසියෙන් හිමින් සැරේ තුනී කරගන්න පුළුවන්. ඉතින් කලබල නැතුව මේ වගේ ලස්සනට තුනී කරගන්න. ඊළඟට ඔයාට පුළුවන් මේක මේ රස්නේ පිටින්ම කෑලි වලට වෙන් කරගන්න. මෙන්න මේ වගේ
ඊළඟට කැලවට වෙන් කරගත්තට පස්සේ මේක ඉක්මනින් සෙට් වෙනවා. ඉතින් ටක් ගාලා ඉවලෙම ගලවලා ගන්න පුළුවන්. ඉතින් ඔයගලට පේනවා ඇති මෙන්න මේ බලන්න. හරිම ලේසියෙන් හදා ගන්න පුළුවන්. ඔයා මං කියන විදිහට කළොත් හරියට වෙලාව බලලා ලිපේ කේන්දර අඩු කරලා කළොත් අනිවාර්යෙන් හරිම ලස්සනට මෙන්න මේ විදිහට ඔයාලට කිරි ටොපි ටික හදා ගන්න පුළුවන්. ඉතින් මෙන්න මේ බලන්න තියෙන විදිහ. ඉතින් ඇත්තට මේක හරිම රසයි. කටේ දේවලා යනවා. හරිම රසවත් කිරි ටොපි එකක් මේක. ගොඩාක් ලේසියෙන් ඔයාලට හදන්න පුළුවන්. කවදාවත් වරදින්නේ නැහැ. මං කියලා දුන්න විදිහටම ඒ විදිහටම හදලා බලන්න. එතකොට පස්සේ ඔන්න කොහොමද කියන අමතක කරන්න එපා. කමෙන්ට් එකක් දෙන්න. එහෙනම් ඔන්න මෙදා පාර සිංහල අවුරුද්දට ඔයා මේ රසවත් කිරි ටොපි එක හදලා බලන්න.